හරි. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? දැන් අපිට කතා කරන්න තියෙන්නේ 11 වසරේ පළවෙනි ෆිසික්ස් පාඩම තරංග හා ඒවා යෙදීම. පාඩම පටන් ගන්නෙම ඉතින් තරංග වලින් තමයි. තරංගයක් කියන්නේ මොකද්ද? තරංගයක් කියන්නේ මොකද්ද කියන්නේ නෙමෙයි තරංග අපි මුලින්ම තරංග අඳුරගන්නෙමුකෝ. තරංග. අර මම මේ ෂෝට් නෝට් එකක් වගේ මේක ගහනවා ඔයගලන්ට මේ ලේසි එකතු මතක තියාගන්න. තරංග වර්ග දෙකක් තියෙනවා ලෝකේ. හරිද? තරංග වර්ග දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන් ලෝකේ තියෙන තරංග ටික. එකක් එක තරංග જાතියක් ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. හැබැයි අනිත් තරංග જાතිය ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ තරංග එක තරංග જાතිය ගමන් කරන මාධ්‍යයක් අවශ්‍යයි. අනිත් තරංග જાතිය ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග මොනවාද? මාධ්‍යයක් අවශ්‍ය වෙන තරංග. අපි මාධ්‍යයක් තරංගේ ගමන් කිරීමේ මාධ්‍යයක් අවශ්‍ය වෙනවා නම් අපි ඒ තරංග වලට කියනවා යාන්ත්‍රික තරංග කියලා. ඒ තරංග වලට කියනවා යාන්ත්‍රික තරංග කියලා. යාන්ත්‍රික තරංග. හරිද? එතකොට මේ යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද? මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මම ඒක මෙතන ලියන්නම් මාධ්‍යයක් අවශ්‍යයි කියන එක මම හරියට දානවා. මාධ්‍යයක් ඕනේ. මාධ්‍යයක් අවශ්‍යයි. ඒ මාධ්‍යයක් අවශ්‍ය නොවන එක මාධ්‍යයක් අවශ්‍ය නොවන එක මොකද්ද? ඒක ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාධ්‍යයක් තිබ්බත් නැතත් ගමන් කරනවා. මාධ්‍යයක් තියෙන කියලා ගමන් නොකරන්නේ නැහැ. මාධ්‍යයක් තිබ්බයි කියලා ගමන් කරනවා. හැබැයි මාධ්‍යයක් නැතත් ගමන් කරනවා. ඒක මොනවා කියලාද කියන්නේ? ඒවට කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. මේවට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාධ්‍යයක් තිබ්බත් යනවා නැතත් යනවා. විද්‍යුත් චුම්බක තරංග. ආයේ යාන්ත්‍රික තරංග කියන්නේ දැන් මාධ්‍යයක් අවශ්‍ය නැහැ කියලා දාන්න මම මෙතන මේක ලියනවා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මාධ්‍යයක් ඕනේ නැහැ. කතිරක් දාන්න ඒක මතක තියාගන්න ලේසියට පොඩි. යාන්ත්‍රික තරංග කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. යාන්ත්‍රික තරංග වෙන් කරන්න කොටස් දෙකකට වෙන්නේ අපි ඒක දෙක නම් හොඳටම අහලා තියෙන මොනවද? ඔය තරංග ගුවන් පස්සේ ඔලුවට එනකොටම එනවනේ දෙයක්. ඒක තමයි වැඩිපුරම ඔයගොල්ලෝ දන්නේ. ඒ කියන්නේ තරංගයක් ගුවම යාන්ත්‍රික තරංග විද්‍යුත් චුම්බක තරංග වලට වඩා තරංගයක් ගුවම අඳුරන්නේ තීරක තරංග සහ අන්වායම තරංග කියලා. ඒ තීරක තරංග සහ අන්වායම තරංග කියන්නේ තරංග වල ආකාර දෙක නෙමෙයි යාන්ත්‍රික තරංග වල ආකාර දෙක. ඕක තමයි උතන කතන්දරේ. නැත්තම් තරංගයක් ගුවම එකපාරට ඔලුවට එන්නේ ඕක තමයි. හැබැයි ඒක යාන්ත්‍රික තරංග වල තරංගාකාර දෙක. මේක ලියන්නම්කෝ කළු පෑනේ. තීරක තරංග සහ අන්වායම තරංග. අන්වායම තරංග. තීරක තරංගයි අන්වායම තරංගයි. තීරක තරංග තීරයක්. තීරක තරංග සහ අන්වායම තරංග. දැන් මොනවද මේ තීරක තරංග සහ අන්වායම තරංග කියලා කියන්නේ? තීරක තරංග කියලා කියන්නේ මම මේක වෙන් කරලා පිටින් පෙන්නන්නම්. තීරක තරංග කියලා කියන්නේ මාධ්‍ය අංශු චලනය වෙන්නේ තරංගය ගමන් කරන දිශාවට නෙමෙයි ඊට ලම්බව. ඒ කියන්නේ තරංගය ගමන් කරනවා නම් මේ පැත්තට තරංගය මෙහෙම ගමන් කරනවා නම් මේකේ මාධ්‍ය අංශු චලනය වෙන්නේ ඒ පැත්තට නෙමෙයි ඒ තරංගය ගමන් කරන දිශාවට ලම්බව. ඔහොම. මෙහෙම. මේවා චලනය වෙන්නේ චලිත වෙනවා කියලා තමයි කියන්නේ. මේ ඒ කියන්නේ මෙතන තියෙන අංශුව ඔය අංශු ඉහළ පහළ චලනය වෙනවා. චලනය නෙමෙයි චලිත වෙනවා. ඉහළ පහළ චලිත වෙනවා. ඒවට අපි කියනවා ඒ කියන්නේ මේක කියන්නේ තරංගය ගමන් කරන දිශාවට ලම්බකව මධ්‍ය අංශු චලිත වෙනවා නම් ඒවා තීරක තරංග. ඊට පස්සේ අන්වායම තරංග කියලා කියන්නේ
අන්වායාම තරංග ගමන් කරන්නේ දැන් අන්වායාම තරංගය ගමන් කරනවා නම් මේ පැත්තට ඔගේ මාධ්‍යාංශ චලනය වෙන්නේ ඔය තරංගය ගමන් චලනය වෙනකොට මේ චලිත වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මාධ්‍යාංශ චලනය චලිත වෙන්නේ මේ තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව. එතකොට වෙන්නේ මෙහෙම. මෙතනින් මේ අංශුව තියෙනවා නම් ඔය අංශුව චලනය වෙන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි. ඔහොම තමයි චලිත වෙන්නේ. ඕක තමයි අන්වායාම තරංග. අන්වායාම තරංග වල උදාහරණයක් මොනවද? අන්වායාම තරංග වලට උදාහරණ. අන්වායාම තරංග වලට උදාහරණ දෙනවා අපිට ගන්න පුළුවන් ධ්වනි තරංග. ධ්වනි තරංග කියන්නේ අන්වායාම තරංගයක්. ඒ කියන්නේ දැන් මම කතා කරනවා. මම කතා කරනකොට වායු අංශ කම්පණය වෙනවා. වායු අංශ කම්පණය වෙලා තමයි ඒ තරංග ඒ වායු අංශ කම්පණය වීමෙන් තමයි ගමන් කරන්නේ. ඒවා වෙන ධ්වනි තරංග එතකොට අන්වායාම තරංග. තීරයක් තරංග. තීරයක් තරංග නම් ඉතින් අපිට S2කට පේනවනේ ඕන තරංග අපි අඳුර ගන්නවා ඒවා. මේවා තමයි තීරයක් තරංග කියන්නේ. ජල තරංග. අන්න ඒ වගේ තරංග. අපි නූලක් මෙහෙම කම්පණයක කැළඹීමක් ඇති කළොත් එහෙම එතනින් ඇති වෙන රැල්ල වගේ අර මෙහෙම යනවනේ. කොහොම යනවනේ. ඔය ඇවිල්ලා තීරයක් තරංග. මෙතන තීරයක් තරංග නෙවෙයි මෙතන අන්වායාම තරංග. මේවා ඇවිල්ලා තීරයක් තරංග මේවා ගමන් කරන්නේ අන්න ඒ විදිහට. හරි. දැන් තීරයක් තරංග ගත්තොත් එහෙම තීරයක් තරංග ගමන් කරනවා නම් මෙහෙම අපිට තීරයක් තරංග කොහොම පෙන්වන්න පුළුවන් නම් මෙතනින් මං ගා ගන්නම් මේක මෙහෙම නෙමෙයි අඳින්න ඕනේ මේක අඳින්නේ මෙහෙම තීරයක් තරංග. දැන් මේ තීරයක් තරංග තමයි පෙන්වන්නේ. තීරයක් තරංග. කොහොම තමයි තීරයක් තරංගයක ස්වභාවය මේක තමයි. එතකොට දැන් මේක නම් මධ්‍ය පිහිටුම. ඒ කියන්නේ මේක තමයි මධ්‍ය අංශු තියෙන්නේ මෙතන. මාධ්‍ය අංශු තියෙන්නේ ඔන්න ඔය මට්ටමේ තමයි අංශු තියෙන්නේ. ඔය අංශු කැළඹීමක් හේතු වෙලා අංශු ටික ගමන් කරනවා මෙන්න මේ වගේ උසකට. මේ වගේ තැනකට ගමන් කරනවා. ඒ වගේම මේ වගේ පහළ තැනකට ගමන් කරනවා. දැන් අංශු මධ්‍ය පිහිටුමේ සිට මේ වගේ ගමන් කරන උසට මොකද්ද කියන්නේ? ගමන් කරන උපරිම උස කියනවා මේක විස්තාරය කියනවා. මේක වෙලා විස්තාරය. විස්තාරය. එතකොට මාධ්‍යාංශු පිහිටන උපරිම උස එක ශීර්ෂය. පහළව තැන ඒකට කියනවා නිම්නයක් කියලා. මාධ්‍යාංශු ගමන් කරන මාධ්‍යාංශු පිහිටන උපරිම උස ශීර්ෂයක් කියලා කියනවා. ශීර්ෂයක් කියලා කියනවා. පහළම ස්ථානයේ නිම්නයක් කියලා කියනවා. එතකොට ශීර්ෂ හා නිම්න ඇති කරමින් ගමන් කරන්නේ තීරයක් තරංග. තීරයක් තරංග ගමන් කරන්නේ ශීර්ෂ හා නිම්න ඇති කරමින්. එහෙනම් කොහොමද අන්වායාම තරංග ගමන් කරන්නේ? අන්වායාම තරංග ශීර්ෂයි නිම්න ඇති කරන්නේ නැහැ නේ. ඒක සමාන්තරවනේ ගමන් කරන්නේ. මාධ්‍යාංශ චලනය වෙන්නේ තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව. එතකොට කොහොමද ශීර්ෂයි නිම්න ඇති වෙන්නේ? එහෙම ඇති වෙන්නේ දෙයක් නෙවෙයි. දැන් මම දැන් මෙතනින් කතා කරනවා. කතා කරනකොට හඬ පිට වෙයි. හඬ පිට වෙනවයි කියලා කියන්නේ වායු අංශ කම්පණය වීමක් සිද්ධ වෙනවා. දැන් මෙහෙම වායු අංශ තියෙනවා නම් මේ වායු අංශ කම්පණය වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේ වායු අංශ කම්පණය වීමක් කියන්නේ මේ එක තැනකදී මෙහෙම මේ කම්පණය වෙලා තියෙන්නේ මෙතන. මෙතන දැන් පේනවනේ වායු අංශ එක තැනකට සම්පීඩනය වෙලා වගේ නිකන් එක තැනකට එක්කහුව වෙලා නිකන් තද ප්‍රදේශයක්. ඒ වායු අංශ ටික නිකන් තෙරපිලා වගේ. ඊට පස්සේ තියෙනවා වායු අංශ තෙරපිලා නැහැ නිදහසේ තියෙනවා. මේ මගේ තැනක වායු අංශ කැළඹිලා. ඒ කියන්නේ තෙරපිලා. ආයි කොහොම වායු අංශ තෙරපිලා තියෙනවා. එකට එක්කහුව වෙලා. දැන් මෙතන ඔක්කොම එකට එක්කහුව වෙලා තියෙනවා. ඒ වගේ තැනකට කියනවා සම්පීඩනයක් කියලා. මේ සම්පීඩනය. මෙතන සම්පීඩනය වෙලා තියෙනවා. සම්පීඩනය. මෙතන මේ වගේ තැනක්. වායු අංශ එහෙම නැහැ. නිකන් ඔහේ තියෙනවා වායු අංශ වෙන අඩුයි මෙතන. මේ වගේ තැනක වායු අංශ එකට වැඩි. මේ වගේ තැනකට කියනවා විරලණ කියලා. එතකොට සම්පීඩන සහ විරලණ ඇති කරමින් ගමන් කරන්නේ අන්වායාම තරංග.
තීර තරංග කොහොමද ගමන් කරන්නේ? තීර තරංග ගමන් කරන්නේ කොහොමද? ශීර්ෂ සහ නිම්න ඇති කරමින්. දැන් ඕක මත තියාගන්න ලේසියි. කොහොමද තරංගයක් කියන්නේ තරංග තියෙන ආකාර දෙකක්. තරංග දෙක ආකාර දෙකක් කිව්වන් පස්සේ එකපාරට මතක තියාගත්තේ අපිට ඔළුවට නිකන් අර එන්නේ තීරයක් තරංග සාන්නෑම් තරංග කියලානේ තරංගාකාර දෙක. ඒක නෙමෙයි තරංගාකාර දෙක කියන්නේ දැන් දන්නවා යාන්ත්‍රික තරංග තමයි තීරයක් තරංග සහ අන්‍යාම තරංග කියලා කොටස් දෙකකට බෙදෙන්නේ. මේවට මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති විද්‍යුත් චුම්බක තරංග වලට. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ යාන්ත්‍රික තරංග වලට. ආයි යාන්ත්‍රික තරංග කොටස් දෙකකට බෙදෙනවා තීරයක් තරංග සහ අන්‍යාම තරංග කියලා. අන්වයාම තරංග ගමන් තීරයක් තරංග ගමන් කරන්නේ මාධ්‍ය තරංගේ ගමන් කරන දිශාවට ලම්බව. තරංගේ ගමන් කරන්නේ මේ පැත්තට නම් ඒ දිශාවට ලම්බකව දිශාවකට ඉහළ පහළ චලිත වෙනවා. ගමන් කරනවා නෙවෙයි අංශු චලිත වෙනවා. ඒ කියන්නේ ඔහොමම චලිත වෙනවා. මෙතනදිත් වෙන්නේ එහෙම. මෙතන වෙන්නේ සමාන්තරව දැන්. තරංගේ ගමන් කරන්නේ මෙහෙට වුණාට එතන අංශු චලිත වෙන්නේ තරංගය සමගන කරන දිශාවට සමාන්තරව. මෙතනදී ලම්බකව. ඔය තරංගයකින් වෙන්නේ තරංගයක් ඇති වුණාට පස්සේ වෙන්නේ තරංගයකින් වෙන්නේ ශක්තිය සම්ප්‍රේෂණය කරන එකක් තමයි කොහොම හරි. දැන් මම මෙතන කටහඬ සම්ප්‍රේෂණය වෙන කටහඬ ශක්තිය සම්ප්‍රේෂණය වෙන මෙහාට. මෙතන තරංගය ගමන් කරන්නේ මෙහෙට හින්දා මම එහෙම කිව්වේ මෙහෙට සම්ප්‍රේෂණය කරලා තරංගයට සම්ප්‍රේෂණය වෙන මෙහෙට. එතකොට ශක්තිය තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. මෙතනදී මේ වේ සම්ප්‍රේෂණය වෙන්නේ දැන් මේ වගේ දැන් අපි නූලක් ගන්නවා. මෙන්න මෙහෙම නූලක් තියනවා කියන්නේ. කොහොම නූලක් තියෙනවා. මේ නූල අපි එකපාරට කොහොම නිකන් මෙහෙම අර පොඩි රැල්ලක් ඇදෙන විදිහට නිකන් අර තරංගයක් ආකාරයට කොහොම කරනවා. එතකොට දැන් මෙතනින් අල්ලලා මේ හරිය තුඩක් තිබ්බනම් නිකන් මොන හරි දෙයක් තිබ්බ රොඩු කැල්ලක් හරි මොන හරි දෙයක් තිබ්බනම් මේ අපි මෙහෙම ඇති කරන කැළඹීමට මෙතෙන් මේ රොඩු කැල්ල ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා යන්නේ ඇයි අපි ශක්තියක මෙතන සපයන්නේ. මේ ශක්තිය තමයි මෙතන සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට තරංග වලින් මොකද වෙන්නේ? ශක්තියක් සම්ප්‍රේෂණය වෙලා ඒ වගේ තරංගයෙන් අපිට නිකන් එකපාරට දැනගන්න පුළුවන් නිකන් හොඳින්ම. ඒක මම මකලා දාන්න. හරිද? මේක තමයි මේ යාන්ත්‍රික තරංග වල කතන්දරය. ඊට පස්සේ අපි යනවා විද්‍යුත් චුම්බක තරංග වලට. විද්‍යුත් චුම්බක තරංග. මොනවාද මේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ? විද්‍යුත් චුම්බක තරංග වලට අයිති වෙන්නේ මොනවාද? විද්‍යුත් චුම්බකයට දැන් මම කිව්වොත් අන්වයාම තරංග වලට උදාහරණයක්. අන්වයාම තරංග වලට උදාහරණයක්. උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් ධ්වනිය. ධ්වනිය කියලෙමු ධ්වනි තරංග. තීරයක් තරංග වලට උදාහරණයක්. තීරයක් තරංග වලට අපිට ලියන්න පුළුවන් උදාහරණයක් විදිහට ජල තරංග. මොනවද ජල තරංග කියන්නේ? අපි ජලයට මොන හරි දෙයක් ඇරියට පස්සේ එතනින් අපිට පේනවා නිකන් රැලි ආකාර ස්වභාවයකට දෙපැත්තට තරංග ඇති වෙනවා. ඒව තමයි අන්වයාම තරංග. ඒකට උදාහරණ දෙන්න පුළුවන් ජල තරංග කියලා. ජල තරංග. විද්‍යුත් චුම්බක තරංග. ඒ විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ උනා කල්පනා කරලා බලන්න පොඩ්ඩක් කල්පනා කරලා විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ විදිහට ගන්න ඕන. ආලෝකය. ආලෝකය ගමන් කරන මාධ්‍යයක් ඕනද? ආලෝකය ගමන් කරන. එතකොට තාපය ගමන් කරන තුනක් තියෙනවා. මේ ඒවට මාධ්‍යයක් අවශ්‍ය නැති වෙනවනේ තාපය ගමන් කරන්න. ඒම අවස්ථාවකුත් තියෙනවා. තාපයත් ඇවිල්ලා තිබුණේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයක්. ආලෝකයකින් කොහේ මාධ්‍යයක් තිබ්බත් එකයි මාධ්‍යයක් නැති වුණත් එකයි. මාධ්‍යයක් නැති වුණත් කියන්නේ අපිට අර මේ අතට ටෝච් එක ගැලුවම පස්සේ අත මාධ්‍යයක් විතර ගත්තොත් අපිට මේ පැත්තේ රතු පාට වෙන ඒකින් ආලෝකය ගමන් කරනවා. මාධ්‍යයක් තිබ්බත් එක නැත්ත් එකයි කියන ඒතර උදාහරණයක් දැන් ටෝච් එකක් අතට ඇල්ලුවම පස්සේ මොකද වෙන්නේ? අපි ටෝච් එක මේ හැරෙන් අතට අල්ලනවා. ටෝච් එක අතට ඇල්ලුවට පස්සේ අපිට නිකන් පේනවා මේ හැරේ රතු පාට වෙලා. අත රතු පාට වෙලා පේනවා. ඒයි පේන්නේ මේන් අතුලෙන් ආලෝකය ගමන් කරලා අපිට මේ පැත්තෙන් එලට එන හින්දානේ අපිට මෙහෙම රතු පාටට පේන්නේ. එලට එන්න නැත්තම් පේන්නේ නැහැ. ඒ හින්දා ඒ කියන්නේ ආලෝකය ගමන් කරන මාධ්‍යයක් තිබ්බත් එකයි නැතත් එකයි. අපි මාධ්‍යයක් තිබ්බයි කියලා ආලෝකය ගමන් නොකරන්නේත් නැහැ. මේ විද්‍යුත් චුම්බක තරංග වලට මාධ්‍යයක් තිබ්බත් එකයි මාධ්‍යයක් නැතුණත් එකයි. ඒ කියන්නේ මාධ්‍යයක් අවශ්‍ය නැහැ කියලා තමයි මම මෙතන දාලා තියෙන්නේ. මාධ්‍ය නැතුව මේ මාධ්‍යකින් යන්නේ නැහැ කියලා නෙමෙයි. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. විද්‍යුත් චුම්බක තරංග වල උදාහරණයක් විදිහට ආලෝකය සහ තාපය ගන්න පුළුවන්. මම උදාහරණයක් මෙතන ලියන්නම් නෑ. ආලෝකය සහ තාපය.
ආලෝකයයි තාපයයි. විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ. දැන් මේ විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරාන් පස්සේ සිලබස් එකේ දැන් ඕගොල්ලන්ට තියෙනවා විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරනකොට විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා එකක්. අපි ඒකට කතා කරමු. දැන් විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර යන දෙකෙන්ම අපගමනය වෙනවා. විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර දෙකෙන්ම අපගමනය. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයකට සහ විද්‍යුත් ක්ෂේත්‍රයකට සහ චුම්බක ක්ෂේත්‍රයකට දෙකටම ලම්බක දිශාවකට තමයි මේ විද්‍යුත් චුම්බක තරංගය ගමන් කරන්නේ. විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් කියන දෙකටම ලම්බක දිශාවකට. විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් කියන දෙකටම ලම්බක දිශාවකට තමයි විද්‍යුත් ක්ෂේත්‍ර මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර ගමන් කරන්නේ. මේ පැත්තට තරංගය දැන් ගමන් කරනවා. මේ තරංගය තමයි ගමන් කරන්නේ. හැබැයි විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා මේ පැත්තට. විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන්නේ මේ පැත්තට. එතකොට මෙතන ලම්බකයි. චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ ඒකට ලම්බක දෙන්න. මම ඒක ලම්බක දිශාවකට මෙහෙම වෙනන මේක තියෙන්නේ එතකොට මේ තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. මේ තියෙන්නේ තරංගය ගමන් කරන දිශාව. මේ දෙකටම ලම්බක දිශාවකට තමයි මේ තරංගය ගමන් කරන්නේ. මේ දෙකෙන්ම අපගමනය වෙනවා. දැන් මම මේක මෙහෙම අඳින්නම් මේක අර පේන විදිහට. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක් යන දෙකටම දිශා මේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක් යන දෙකටම ලම්බක දිශාවකට තමයි විද්‍යුත් චුම්බක මේ තරංගය ගමන් කරන්නේ. විද්‍යුත් චුම්බක තරංගය ගමන් කරන්නේ මේ විදිහට. විද්‍යුත් චුම්බක තරංග මම මෙතනින් දාන විද්‍යුත් මේ මේක ඉඳ තියාගෙන මෙහෙම අර මෙහෙම අඳින්න බැරි හින්දා තමයි මම අර මෙහෙම ඇඳි ඒක ඔබට මතක තියාගන්න. මම තියාගන්න කියන්නේ මේ ඒ විදිහට ඒක ඔබේ තියාගන්න මේක ඇඳි මෙහෙම මේක ඉදිරියට නැත්තම් වෙන විදිහකට නෙමෙයි ඇදලා තියෙන්නේ. මේ දිනේ තරංගය ගමන් කරන දිශාව. මේක තරංගය ගමන් කරන දිශාව ටිකක් මෙහෙර ගන්න. මේ දිනේ තරංගයේ ගමන් දිශාව. මම ඒක පොඩ්ඩක් ලියන්න තරංගයේ ගමන් දිශාව කියන තරංගයේ ගමන් දිශාව. මේ තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රය ලම්බක දිශාවකටයි චුම්බක ක්ෂේත්‍රයට ලම්බක දිශාවට තමයි තරංගයේ ගමන් කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. මෙතන චුම්බක ක්ෂේත්‍රය. මේ තරංගයේ ගමන් කරන විදියකින් පොතේ දිනනවා. මම මේක අඳින්නද ෆොටෝ එකක් දාන්නද නැත්නම් අර කාලය යනවා මේක ඇඳුත් එහෙම. මම ඒ හින්දා මේ හරියට ෆොටෝ එකක් දාන්න විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ගමන් කරන්නේ කොට මේ ඇති වෙන රූප සටහන මේ වගේ රූප සටහන දැන් මෙතන ෆොටෝ එකක් දාන්න. නැත්නම් ඒක වෙලා යනවා නිකන් අපරාධේ කාලේ විතරයි. තරංග ආයාමය කියන්නේ මොකක්ද? මම මේ කතා කරන්නේ දැන් ආයි පැන්න මේ අන්න තීරයක් තරංග පැත්තෙන් මම දැන් කතා කරන්නේ මේකේ මේ තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා. තරංග ආයාමය අපිට මේ ලේසියෙන්ම ගන්න පුළුවන් නිම්න අනුයාත කියන එකේ තේරුම එක ළඟ පිහිටි කියන එක. එක ළඟ පිහිටි ඒ වගේ තේරුමක් නෙමෙයි එක ළඟ පිහිටි කියන්නේ අනුයාත කියන එක තමයි මේ එතකොට මේ අනුයාත නිම්න දෙකක්. අනුයාත නිම්නයක් මම මේක තව ටිකක් දික් කරගත්තා. AC අනුයාත නිම්නයක් වෙනවා. අනුයාත නිම්න දෙකක්. අනුයාත නිම්න මෙතන නිම්නේ ආයි මෙතන. ওই නිම්න දෙකක් අතර දුර මේ දුර අනුයාත නිම්න දෙකක් අතර දුර මෙන්න මේ දුර කියනකොට තරංග ආයාමයක් කියනවා. තරංග ආයාමය. ආයි කියන්නේ අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර. මේ වගේම තමයි අනුයාත ශීර්ෂ දෙකක්. ඒ කියන්නේ මෙතන ශීර්ෂයන්නේ මේකත් ශීර්ෂයක්. අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර තරංග ආයාමය කියලා ගන්න පුළුවන්.